Hi guys, ඔන්න ඉතින් අද අපි නිමාඩු දවසින්ද අපි අද ආවා පියගම White Moon Resort එකට. අපි සෙට් එකක්ම ආවද. ඉතින් අපි ඉතින් White Moon එකට යන්නේ අද. මේකේ lunch buffet එකට, unlimited lunch buffet එකට අපි යන්නේ. ඉතින් අපි restaurant එකට ඇවිල්ලා පොඩක් time එක තියෙන ඉඳා අපි පොඩි වටයක් දාගෙන හිටියා resort එක ඇතුලේ. මේකේ natural look එක ගන්න කියලා ලස්සනටම තියෙනවා. ඒ වගේම ඉතින් මේකේ pool එකකුත් තියෙනවා. pool එක පාවිච්චි කරන්න කැමති කෙනෙක්ට pool access එකත් ඇත්තටම මේ resort එකේ තියෙනවා. ඔයාලා weekdays වල එනවා නම් White Moon එකට reservation එකක් දාලා එන්න අනිවාර්යෙන්. buffet time එක ඉන්නේ 12:00 ඉඳලා 3 වෙනකම්. අපි ඉතින් time එකට කලින් ආපු හින්දා resort එකට වටයක් දාලා ඒ වගේම garden එකෙත් පොඩ්ඩක් ඇවිදලා ෆොටෝස් ටිකකුත් ගහලා ඒ වගේ මේකේ පොඩි ගේම් මේකේ තියෙනවා. මෙතන ඔන්චිල්ලාවුත් තියෙනවා. මෙතන නම් තියෙන්නේ කේබල් එකක්. ඉතින් ඒකේ බැලන්ස් එක ඇවිදගෙන යන්න ඕනේ ඉස්සරහට. ඉතින් මේ ආන්න ඇවිදින්න බෑ. ඒක මේ කොයි වෙලේ පත බෑ වේද දන්නේ නැහැ. මාත් ඔය පැත්තකින් ඉන්නවා වැඩි. ඉතින් ඇත්තටම ගාන එකත් ලස්සන තියෙනවා ඇත්තටම. අපි තව ටයිම් එක එනකන් අපි ඉතින් ඉඳගෙන ඉන්නවා ෆෝන් ටික ඔබ. ඔන්න දැන් තමයි හොඳම ටික. ඉතින් බුෆේ එක ඕපන් වුණේ ඉඳලා අපි ඉතින් ඉක්මනින් දුවලා ගියා. අපි ඉස්සෙල්ලාම ගිය සුප් කෝණයකට. සුප් කෝණයකේ බන් එතකොට සුප් එක තිබ්බා, චිකන් සුප් එක. ඒකත් නියමයි. ඒ වගේම සලාඩ් කෝණයක තිබ්බා. අතරම මේකේ සුප් එක ඇත්තටම රහයි. ඒ වගේම ලයිව් ස්ටේෂන් එකක්. අපි එදා ගිය දවසේ නම් ගොඩක් කට්ටිය හිටියේ නැහැ. ඒ නිසා නිදහසේ බුෆේ එක එන්ජොයි කරන්න පුළුවන් වුණා. මාත් ඉතින් සලාඩ් ටිකක් දාන් ආවා ලස්සනට ප්ලේට් එකට. ඉතින් සුප් එක නම් ඇත්තටම රහයි. සලාඩ් එකත් රහටම තිබ්බා ඇත්තටම. ඉතින් බඩජාරය ටික සුප් කෝණයකේ සලාඩ් කෝණයකේ වල ටික ඉවර වෙලා මේන් මෙනු එකට ආවා. මේක ඉතින් තියෙනවා නාසි ගුරාන් තියෙනවා, ෆ්‍රයිඩ් රයිස් තියෙනවා. එතකොට තව තියෙනවා චිකන් ඩෙවල් තියෙනවා, ෆ්‍රයිඩ් චිකන් තියෙනවා. ගොඩක් වෙරයිටිස් තියෙනවා ඉතින්. ඒ වගේම ගමේ රහට ගමේ කෑමත් වයිට් රයිස් එක තියෙනවා. ඉතින් අපි ඔබ දාගත්ත නැහැ හැමදාම ගමේ කෑම කන නිසා. ඉතින් රහටම තිබ්බා එකත් ඇත්තටම මේ නාසි ගුරාන් එක ගොඩක් රහයි. ඉතින් ගානට ඇත්තටම පාඩු නැහැ. එක්කෙනෙක්ට රුපියල් 2000ක් තමයි මේ බුෆේ එක වෙන්නේ. අන්ලිමිටඩ් ඕන තරම් ඕගොල්ලන්ට කන්න පුළුවන් White Moon එකට ආවොත්. අපි ඉතින් ඔන්න කාලය ඉවරලා පොඩ්ඩක් ෆ්‍රී එකේ හිටියා පොඩ්ඩක් අයියත් දාගෙන ඊළඟ එක තමයි අපි යන්න හදන්නේ ඩෙසර්ට් එක පැත්තට. ඉතින් ඩෙසර්ට් එකෙත් ලස්සන ඩෙසර්ට් වර්ග ගොඩක් තිබ්බා. කේක් වර්ග තිබ්බා, කර්ඩ් තිබ්බා, අයිස්ක්‍රීම් තිබ්බා, ඒ වගේම ෆෘට්ස් වර්ග එහෙම තිබ්බා. ඉතින් ලස්සනට පාඩ තිබ්බා. ඩෙසර්ට් එකත් ඉතින් එන්ජොයි කරලා ඉවරලා අපි යන්න ලෑස්තුනා ඊළඟ ගමනට. අපි ඉතින් එතෙන්දිම තමයි ප්ලෑන් කරගත්තේ අපි ඊළඟට ලෝටස් ටාවර් එකට යනවා කියලා. ඉතින් අපි ලෝටස් ටාවර් එකට යනවා. දැන් පිටත් වෙන්නේ කට්ටියම කාලා පට්ට මහන්සි එක්කෙනෙක් නෝ නිදි. ඒක නිදි මත නෙමෙයි බුදි මත. ඕන ඉතින් ළමයි නෙළුම් කුරුල්ල ළඟටත් ආවා. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා ටිකට්ස් ටික අරගෙන නෙළුම් කුරුල්ල උඩටම යන්න. ඉතින් මේකේ 29ක් තියෙනවා තට්ටු. බලමු කොච්චරලා යයිද කියලා. අපි නම් වෙලා බැලුවා ඇත්තටම තප්පර 44 යන්නේ උඩටම යන්න. මේක තමයි ලංකාවේ තියෙන වේගවත්ම ලිෆ්ට් එක. ඔන්න ඉතින් අපි වේගෙන් උඩට යනවා. ඉතින් වේගෙන් උඩට යනකොට ටිකක් අර ෆ්ලයිට් එක
ටේක් ඔෆ් කරනකොට වගේ කන ටිකක් අගුල් වැටෙනවා. ඉතින් ඒකත් මාරු. උඩට යනවා. ඉතින් අපි ගිහිල්ලා අපි බලමු කොහොමද කොළඹ view එක කියලා. ඉතින් ගොඩ කාලෙන් දැන් try කරනවා ලෝටස් ටාවරේට එන්න. ඉතින් එන්න time තිබ්බේ නැහැ. ඇත්තටම ඉතින් අද තමයි ලෝටස් ටාවරේට ආවේ. ඉතින් ගොඩක් happy උඩටම ඇවිල්ලා ඉන්නවා. ඉතින් ලෝටස් ටාවරේක හදලත් දැන් ගොඩක් කල් වෙනවා. ඉතින් ඔන්න අද තමයි උඩටම ආවේ. ඇත්තටම ඉතින් උඩ ඉඳන් බලපුවාම මේක අපේ ලංකාවදවත් කියලා හිතා ගන්න බෑ. මාරම ලස්සනයි. ඒ view එක නම් කියා ගන්න බෑ. මාරම ලස්සනක් තියෙන. ඉතින් බලන තැන ලොකු buildings හැම තැනම. ඉතින් මාර ලස්සනක් view එක නම් පට්ටම ගති. ඉතින් මෙතේ ඉඳන් කොච්චරලා පල්ලෙහා බලන් හිටියත් එපා නම් වෙන්නේ නැහැ. මොකද ඒ තරමටම view එක ලස්සනයි. මේක අපේ ලංකාවද කියලාවත් හිතා ගන්න බැරි සුන්දරත්වයක් තියෙනවා. ඉතින් අපි දැන් පල්ලෙහාට යන්නේ. ගෙදර බලා පිටත් වෙන්න. ඉතින් අපේ lift එක එනකන් ඉන්න ඕනේ. ඔන්න ඉතින් guys අපි පල්ලෙහාට ආවා. පල්ලෙහාට ආවලා ඉතින් ගෙදර යන්න තම හදන්නේ. ඉතින් මෙතන පොඩි ගේම්ස් වගේක් තියෙනවා. මටත් ඉතින් හිතුණා මෙතන ටෙඩි බියා කෙනෙක් ගන්න. ඉතින් අපි පොඩක් try කරලා බැලුවා මම. try එක නම් ඉතින් ඇත්තටම වැරදුනා. මොනවා කරන්නේ? බලන්නකො වෙනදී. ඔන්න ඉතින් ළමයි අපි ගෙදර යන්න පිටත් වුණා. අපි ඉතින් ගිහිල්ලා එන්නම්. ආයෙත් දවසක පොඩි වීඩියෝ එකකින් හම්බෙමු. බයි.